ආයිබෝවන් සුබ දවසක් කියලා මිහිසරණී YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලගේ සාමාන්‍ය පොදු පරීක්ෂණයට අදාළ කරුණු ටිකක් තමයි මම අරගෙන එන්නේ. මගේ කලින් වීඩියෝ එකේ ලෝක දේශපාලනය සම්බන්ධ ප්‍රධාන සිදුවීම් කීපයක් අරගෙන ආවා. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න යාළුවන්ටත් share කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ අවුරුද්දේ පැවැත්වුණ ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් වලදී පැවැත්වුණ 72 වන ලෝක රූ රචන තරගයෙන් ජයග්‍රහණය කරේ තායිලන්ත රූ රචන. ඉතින් එයාට කිරුළ පැලැන්දුවේ 71 වෙනි රූ රචන වන චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා. මොකද මේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි කලින් රූ රචන විසින් තමයි ඊළඟට පත්වෙන රූ රචනට කිරුළ පළඳවන්නේ. එතකොට තායිලන්තයේ සුවාටා ජුවාස්රින්ට කිරුළ පැලැන්දීම සිද්ධ වුණා. තායිලන්තයේ එතකොට ජයග්‍රහණය කරේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ලෝක රූ රචන තරගයකින්. මේකේ අනුශූරතාව දිනාගත්තේ ඉතියෝපියාවේ හැසඩ් ඩිරේජ්. මේ වසරේ සිදුවෙච්ච වැදගත් සිදුවීමක් තමයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම. ඉතින් කතෝලික පල්ලියේ ප්‍රධානියා වුණෙත් වතිකානු නගර රාජ්‍යයේ ස්වෛරීවරයා වුණෙත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ. උන්වහන්සේ 2013 ඉඳන් 2025 වර්ෂයේ මිය යන තෙක්ම කතෝලික පල්ලියේ ප්‍රධානියා වුණා. ඉතින් ලතින් ඇමරිකානු පළවෙනි පාප් වහන්සේ විදිහට තමයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හඳුන්වන්නේ. ඔහු ආජන්ටිනා ජාතිකයෙක්. ඉතින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු 14 වන ලියෝ විදිහට පත් වුණා ඊළඟ පාප් වහන්සේ. එතකොට කතෝලික පල්ලියේ ප්‍රධානියා වෙන්නේ දැනට 14 වන ලියෝ පාප්තුමා. ඔහු උතුරු ඇමරිකාවේ උපත ලැබූ පළමු පාප් වහන්සේ වෙන අතර පේරු පුරවැසිභාවයේ හිමි පළමු පාප් වහන්සේ ලෙසද හඳුන්වනවා. ලෝකයේ පැවැත්වෙන ප්‍රධාන සමුළු අතරේ එක්සත් ජාතීන්ගේ සම්මේලනය වැදගත් වෙනවා. ඉතින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වෙනි සැසිවාරය පහුගිය සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වුණා. එතකොට මෙවර තේමාව වුණේ එකට වඩා හොඳ වන්න සාමය සංවර්ධනය සහ මානව හිමිකම් සඳහා වසර 80ක් සහ තවත් කාලයක්. එතකොට මේකේ ප්‍රධාන සභාපතිනිය විදිහට කටයුතු කළේ ජර්මනියේ ඇනලිනා බෙයාබොක්. මේ සම්මේලනයේ ප්‍රධාන සිදුවීම් අතර බෝ නොවන රෝග සහ මානසික සෞඛ්‍ය පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීමක්ද ඇතුළත් වුණා. එතකොට වර්තමානයේ වෙන විට බෝ වන රෝග වගේම බෝ නොවන රෝග විශේෂයෙන් මානසික සෞඛ්‍ය පිළිබඳ ලොකු අවධානයක් යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක විශේෂ අවස්ථාවක් වුණා මේ සම්මේලනයේදී. කෝප් සමුළුව එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුව 2025 නොවැම්බර් 10 වෙනිදා ආරම්භ වෙනවා බ්‍රසීලයේ බෙලෙම් නගරයේදී. මේක එතකොට ඔයගොල්ලන්ට විභාගේ පටන් ගන්න දවසේ තමයි ආරම්භ වෙන්නේ. මෙතෙන්දී විශේෂ අවධානයක් යොමු වෙනවා දේශගුණක විපර්යාසයත් එක්ක සිද්ධ වෙන බලපෑම් පිළිබඳව. ලෝකයේ උසම දුම්රිය පාලම හා ආරොක්කු පාලම නිර්මාතෘ තමයි මාධවී ලතා කියන්නේ. එය ඉංජිනේරුවරියක්. මේ චේන පාලම් ව්‍යාපෘතිය සඳහා අවුරුදු 17ක කැපවීම කරලා තමයි ජම්මු හා කාශ්මීර අතර පිහිටා ඇති චේන ගඟ හරස් කොට ඉදිකර මීටර් 359ක් ඉහළින් පිහිටපු මේ ආරොක්කු පාලම ඉදිකරේ. ඉතින් ඒක ලොකු පිටුවහලක් වුණා ඒ දුෂ්කර ප්‍රදේශයට ගල් අඟුරු ප්‍රවාහනය හා අනෙකුත් ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා. ජම්මු බරකු මුල්ල මාර්ගයේ කවුරු හා බක්කල් දුම්රිය ස්ථාන අතර තමයි මේ පාලම පිහිටවලා තියෙන්නේ. ජපානයේ වේගවත්ම දුම්රිය වෙන්නේ ටොහොකු ශින්කන්සෙන් මාර්ගයේ ක්‍රියාත්මක වෙන හයබුසා. ඒකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 320යි. සැතපුම් වලින් නම් පැයට සැතපුම් 200යි. ඊළඟට ටෙස්ලා කියන්නේ එලොන් මස් විසින් ආරම්භ කරන ලද විදුලි වාහන සමාගමක්. එතකොට ටෙස්ලා
හිමිකරු කවුද කියලා ඇහුවොත් එලොන් මස්ක් කියලා තමයි කියන්න වෙන්නේ. ඊට අමතරව කොටස් හිමි තවත් පුද්ගලයෝ ඉන්නවා. මෙයාට තමයි වැඩිම කොටස් ප්‍රමාණයක් හිමි වෙලා තියෙන්නේ. ස්වභාවික ආපදා ගැන අපි කතා කරොත් 2025 වර්ෂයේදී වාර්තා වූ විශාලතම භූමිකම්පාවක් වුණේ රිච්ටර් පරිමාණයේ 7.7ක භූමිකම්පාවක් සිද්ධ වුණ මියන්මාර් භූමිකම්පාව. ඉතින් මේ භූමිකම්පාවෙන් තායිලන්තය හා චීනය වගේ රටවල් වලටත් සැලකිය යුතු හානියක් සිද්ධ වුණා. 2012 වර්ෂයෙන් පස්සේ මියන්මාරයට බලපෑ බලවත්ම භූමිකම්පාව විදිහට තමයි මේ භූමිකම්පාව සැලකෙන්නේ. ඒත් එක්කම තමයි ඉන්දුනීසියාවේදී මෑතකදී ගිනි කන්දක් පුපුරා ගියා. ඒ ගිනි කන්දේ නම තමයි ලෙවටොබි ලකි ගිනි කන්ද. ඊට අමතරව 2025 ජූලි මාසයේදී රුසියාවේ ඈත පෙරදිග කම්චට්කා අර්ධද්වීපයට නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ ඉඳන් කිලෝමීටර් 119ක ගිනි කොන දෙකින් මැග්නිටියුඩ් 8.8ක මෙගා තෙරපුම් භූමිකම්පාවක් සිද්ධ වුණා. ලෝකයේ සිදුවෙච්ච අරුම පුදුම නිමැවුම් ගැන කතා කරොත් චීනයේ හුබේයි පළාතේ යැන්සි ගඟට ඉදිකළ වේල ඒක හඳුන්වන්නේ 3 ගෝජස් වේල කියලා. ඉතින් මේක තමයි චීනයේ විශාලතම ඉංජිනේරු ව්‍යාපෘතිය. ඒක 2006 දී වැඩ නිම කරන අවස්ථාව වෙනකොට ලෝකයේ විශාලතම වේලි ව්‍යුහය වුණා. ඉතින් මේ වේල ඉදිකිරීමේ බලාපොරොත්තු වුණේ ගම් වතුර ඇතිවීම වැළැක්වීම. ඒත් එක්කම තමයි මේ ඉදිකිරීම නිසා පෘථිවියේ භ්‍රමණ වේගයේ වෙනසක් සිදු වුණා කියලා විද්‍යාඥයෝ අනුමාන කරනවා. ලෝකයේ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතියේ හිමි රට වෙන්නේ ලිබියාව. ලිබියාවේ විශාලතම ජල ව්‍යාපෘතිය මිනිස්සු විසින් තමයි ඉදිකරේ. ඒක සහරා කාන්තාරයට යටින් නැති ජලධරයන්ගෙන් උතුරු මධ්‍යධරණී වෙරළබඩ නගර වෙත මිරිදිය ජලය ප්‍රවාහනය කරන නල මාර්ග ජාලයක් විදිහට තමයි හඳුන්වලා තියෙන්නේ. ඉතින් ලෝකයේ ඉදිකිරීම වගේම අපේ ඉදිකිරීම ගැනත් අපි කතා කරන්න ඕනේනේ. ඉතින් දකුණු ආසියාවේ දිගම වාරිමාර්ග උමග ඉදිකරන්නේ ශ්‍රී ලංකාවේ. ඒක කිලෝමීටර් 28ක් දිග වාරිමාර්ග උමගක්. මේ උමග මොරගහකන්ද හා කළුගඟ ජලාශ වලින් රජ රටට ජලය හරවන කිලෝමීටර් 65ක විශාල ප්‍රවාහන පද්ධතියක කොටසක්. ජල විදුලිය මුදා හැරීම හරහා දෛනික උපරිම බල ශක්තිය ඉල්ලුම සපුරාලීමට තමයි මෙම ව්‍යාපෘතිය නිර්මාණය කරලා තියෙන්නේ. අභ්‍යවකාශ විද්‍යාවට අදාළ තොරතුරු ගැන කතා කරොත් ඇලිසා කාර්සන් කියන්නේ 18 හැවිරිදි තරුණියක්. ඉතින් එයා බලාපොරොත්තුෙන් ඉන්නවා අඟහරු මත පාතබන පළවෙනි කාන්තාව. එහෙම නැත්නම් පළවෙනි පුද්ගලයා බවට පත් වෙන්න. ඉතින් කුඩා කාලේ ඉඳන් අභ්‍යවකාශ ගවේෂණය ගැන තොරතුරු හදාරලා NASA ආයතනයේ සහභාගී වැඩසටහන් වලට සහභාගී වෙමින් එයා කටයුතු කරනවා. ඉතින් ලෝකේ කොහේ ගියත් ලංකාවේ දක්ෂයෝ ඉන්නවනේ. ඉතින් ලාබාලතම NASA තානාපති වෙන්නේ මේඝ විජේවර්ධන. එයා දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි වුණාට ලංකාවේ පුතෙක්. ඉතින් එයා වයස අවුරුදු 7 ඉඳන් NASA අභ්‍යවකාශ අභියෝග වලට සහභාගී වෙලා තියෙනවා. හෝමුස් සමුද්‍ර සංධියෙන් වෙන්වන රටවල් දෙක වෙන්නේ ඉරානය හා ඕමානය. මේ හෝමුස් සමුද්‍ර සංධිය වැදගත් වෙනවා. ඒක පිටලා තියෙන විශේෂයෙන්ම පර්සියානු බොක්ක, ඕමාන් බොක්ක හා අරාබි මුහුදට සම්බන්ධව. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන 3කට ඉලක්ක කරගෙන ඇමරිකා එක්සත් ජනපදයේ එල්ල කළ ගුවන් ප්‍රහාර වලට ප්‍රතිචාර විදිහට මේ සමුද්‍ර සංධිය වහන්න ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය දීලා තිබුණා. ඉතින් ඒකත් වැදගත් ලෝක දේශපාලනය හා ලෝකයේ විශේෂ සිදුවීම් ගැන කතා කරද්දී අමතක කරන්න බැරිම සිද්ධියක් වෙනවා. ඉතින් මිහිසන්නේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ඉල්ලා හිටිනවා. ඒත් එක්කම subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. Thank you.